කපුටා සිදු වෙනතුරු මෝල් ගහේ දල්ලනතුරු 120 220ක් ආයු බොහෝ වේවා. ඒ ප්‍රාර්ථනාව මව්බිමෙන් එතර සිටින ඔබටයි. ගීතවල පොකුරත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ. වැඩසටහන ආරම්භයේදී බොහොම වැදගත් කාරණාවක් කියන්න තිබුණා. ඒ තමයි දැන් අපි මේ විදිහට බොහොම සතුටින් ගීත රස විඳට මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වුණු දෙයක් වර්තමාන තියෙනවා. ඒ තමයි මේ යුද්ධය. දරුවන්ට දෙමාපියන් අහිමි වෙන අම්මලට තමන්ගේ දුවල පුතාලා අහිමි වෙන මේ යුද්ධය තවත් ඕනේද කියලා ලෝකෙ හැමෝම විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ඔව් ඒ වගේම තමයි තම ආදරණීය බිරිඳට තම ස්වාමියා අහිමි වුණු ඛේදවාචනික කාලයක් අපිට තිබුණා. එසේතත් මේ කාලේ වර්තමානයේ තුල තිබෙන නිසාම අපි හිතුවා අපේ ගීත අතරටත් රණවිරු ගීතයක් එකතු කරගත්තොත් හුඟක් වටේවි කියලා. ඔව් රණවිරු වානනි මේ ගීතය ඔබට උපහාරයක්ම වේවා. ගීතය ගායනා කරන්නේ යසපාල් පෙරේරා. බිලමල් ඉහිරුණු රන් බඳ තීරේ නෙත් බමරු ගුල ඇවිලේ ඇහි පිය ගැසුමින් මැකෙන ඇසිල්ලද වාවා ගනු නොහැකි බැබිලමල් ඉහිරුණු රන් බඳ තීරේ අඳුරු ඉසව්වේ සෙවණැලි නලියයි එනමුත් ඔබගේ සුවඳ නැති අඳුරු ඉසව්වේ සෙවණැලි නලියයි එනමුත් ඔබගේ සුවඳ නැති ඊතල නල මුදු ඊගඩු පාරයි නොගිනේ මිමිනුම විඩා නැති බැබිලමල් ඉහිරුණු රන් බඳ තීරේ නෙත් බමරු ගුල ඇවිලේ ඇහි පිය ගැසුමින් මැකෙන ඇසිල්ලද වාවා ගනු නොහැකි බැබිලමල් ඉහිරුණු රන් බඳ තීරේ සවන් රෑ අඩිකෝඩෙන් අගුළු අරින්නට කියනු එපා නිදි නැති දෙසවන් රෑ අඩිකෝඩෙන් අගුළු අරින්නට කියනු එපා ඊතල සිතුවිලි අංගා ගනු මිස වඳ පීදෙන්නට අරිනු එපා බැබිලමල් ඉහිරුණු රන් බඳ තීරේ නෙත් බමරු ගුල ඇවිලේ ඇහි පිය ගැසුමින් මැකෙන ඇසිල්ලද වාවා ගනු නොහැකි බැබිලමල් ඉහිරුණු රන් බඳ තීරේ ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාව ඔබගේ පාළුව කාන්සිය තනිකම නිවා දමන එකම නාලිකාව. ගීතර පුකුර ඔබේ සංගීතමය වැඩසටහනත් එක්ක ඔබ මේක තලා ඉන්නේ. මතක් කරන්නට ඕනේ දිගින් දිගටම ඔබ අපත් එක්ක රැඳලා සිටියා නම් අපි ඔබට නොයෙකුත් ආකාරයේ විවිධ ආකාරයේ ගීත අපි ඔබට ඉදිරිපත් කළා. යදින් දැන් ඊළඟ ගීතය ගැන කතා කරද්දී මේ ගීතේ ගායනා කරන ගායන ශිල්පියා ගැනත් කතා කරන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම දැන් හෙළේ මහා ගාන්ධාරවයන්න් ලෙස අපි හැමෝගෙම සම්භාවනාවට ලක්වන අමරදේවයාණන් අතින් පවා බොහෝ අවස්ථාවලදී
අගය කිරීම ලකුණු ගායකයෙක් තමයි මේ ගායකයා. ඔව් ඒ වගේම තමයි මේ අගයීමට ලක් වෙන්නට හේතුවත් ඔහුටම ආවේනික වෙච්ච රංගන ශෛලියක් ඒ වගේම ගායන ශෛලියක් සමගින් ඔහු වේදිකාව පාලනය කරනවා. විශේෂයෙන්ම දැන් සප්තස්රේ නියම ශ්‍රුතියට ගායනා කිරීම හැකියාවක් මේ ගායන ශිල්පියාට තියෙනවා කියලායි බොහෝ දෙනා කියන්නේ. කෙසේ වෙතත් ඔබත් මේ ගායන ශිල්පියා ගැන දන්නවා. අටුවා ටික අවශ්‍ය නැහැ. ගීතෙදම ගීත ගායනා කරන්න කවුද කියලා කිව්වොත්? ප්‍රවීණ සංගීතවේදී වගේම ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක. ගීතර පොකුර නලඹන හිතවතුන් හිතවතෙනි අපි ඔබට නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවේ වර්තමාන සංගීත ශාස්ත්‍රයේ තත්ත්වය පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් වර්තමානයේ තුර ශ්‍රී ලංකාවේ දැන් යෞවනයන්ට මේ සංගීතයට යොමු වීමේදී ප්‍රවණතාවයක් තිබෙනවා. දැන් කීප දෙනා එකතු වෙලා පුංචි සංගීත කණ්ඩායම් එක්රන් කරගෙන ගීත ගායනා කිරීම නේද? ඔව් ඒ වගේම තමයි දැන් සමහර තරුණයන් ඉන්නවා දැන් ඔවුන්ට ආවේනික වෙච්ච රංගන ශෛලියන් වගේම ඔවුන්ටම ආවේනික ගායන ශෛලියන්ගෙන් තමයි ඔවුන් ඉදිරියට එන්නට උත්සාහ දරන්නේ. දැන් ඔවුන් ලංකාවේ සහ ලෝකයේ සංගීත ප්‍රවණතාවයන් හැදෑරීමට අනුගමනය කරන්න උත්සාහ දරනවා. මම හිතන්නේ ඒක ශ්‍රී ලංකාවේ සංගීත ශ්‍රේෂ්ඨයට නව ශක්තියක් වේවි කියලා හිතෙනවා. දැන් අපි ඔබට තිරණ කරන්න යන මේ ගීතෙත් එක්තරා අපූර්වත්වයක් තියෙනවා. ඒ තමයි මොවුන් දෙදෙනාම ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයන් වීම. බොහොම ලස්සන ගීතයක්. අපි බලමු මේ ගීතය කොයිතරම් ලස්සනද කියලා. ඔබට ඒ අවස්ථාව රසින්න. අපි රසින්න.
සැනසෙන්න මගේ ලෝකයේ සැනසෙන්න මගේ ලෝකයේ රෑ අඳුරේ තනි රකින්න තරුවක් වගේ ඔබ ඉන්න මල් මාලියේ සඳසේ ගැලුම්දී මල්සේ සිනාසේ සැනසෙන්න මගේ ලෝකයේ සැනසෙන්න මගේ ලෝකයේ සුළඟක් වගේ ඇවිද මගේ විජිතයේ උදදුන්නු කුළුඳුල් සෙනේ සුළඟක් වගේ ඇවිද මගේ විජිතයේ උදදුන්නු කුළුඳුල් සෙනේ මිහිදුම් වලා සලුවෙන් නොදා රැකගනිමි මල් මාලියේ රැකගනිමි මල් මාලියේ රෑ අඳුරේ තනි රකින්න තරුවක් වගේ ඔබ ඉන්න මල් මාලියේ සඳසේ කැලුම්දී මල්සේ සිනාසේ සැනසෙන්න මගේ ලෝකයේ සැනසෙන්න මගේ ලෝකයේ දිවිනිම්නයේ සොඳුරු මල් මාවතේ සුවදුන්නු ප්‍රේමාදරේ දිවිනිම්නයේ සොඳුරු මල් මාවතේ සුවදුන්නු ප්‍රේමාදරේ සසරේ සදා පෙරුමන් පුරා හමුවන්න මල් මාලියේ හමුවන්න මල් මාලියේ රෑ අඳුරේ තනි රකින්න තරුවක් වගේ ඔබ ඉන්න මල් මාලියේ සඳසේ කැලුම්දී මල්සේ සිනාසේ සැනසෙන්න මගේ ලෝකයේ සැනසෙන්න මගේ ලෝකයේ සැනසෙන්න ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාව දිගින් දිගටම අපි උත්සාහ ගත්තේ ඔබට සමීප වන්නට ඔබගේ හදවතට කතා කරන ගීත ඔබට තෝරා රස විඳින්න ඉඩකඩ සලස්වා දීම. විශේෂයෙන්ම ඔබට හදවතට කතා කරන ගීත ගැන කතා කරද්දි මේ ආදරය තමයි අපේ හදවතට හුඟක් සමීප වෙන්නේ. ආදරය තමයි අපේ හදවතට හුඟක්ම කතා කරන්නේ. ඒ නිසා අපේ ගීත වලට ආදරය ගැන කියන ගීතයක් ඇතුළත් කරන්න අපි අමතක කරන්නේ නැහැ. ඔව් ආදරේ විරහ වගේම ළමා ගීතත් අපි ඉදිරිපත් කරනවා කියලා බොහෝදාකාරයෙන්ම දන්නවා. දැන් අපි සූදානම් වෙන්නේ යෞවනත්වයට අඬ ගහන බොහොම අපූර්ව ආදර ගීතයක් අපිට තින්න කරන්න. බලන්න රස විඳින්න. ගීතය ගායනා කරන්නේ සංජීවනී මුල්දෙනේ.